ගෙදර රස YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න හදන්නේ අල පරාට හදන විදිහ. අපි වැඩි කතා බහට නොගිහින් බලමු මොනවද මේක හදන්න ඕන වෙන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 500ක්, ලුණු කුඩු, මතු උණුසුම් වතුර, බිත්තර එකක්. අපි දැන් මුලින්ම පාන් පිටි ටික භාජනයට දාගමු. ඊට පස්සේ ලුණු තේ හැඳි එකමාරක් විතර පාන් පිටියකට දාගන්න ඕනේ. මේ විදිහට මේ ටික දාලා ඉවර වෙලා අතින් ටිකක් කලවම් කරගන්න. ඊට පස්සේ තමයි අපි අර බිත්තරේ එකතු කරන්නේ. මේ බිත්තරේ එකතු කරනකොට වෙනම භාජනයකට කඩලා ඒක දාලා ඉවරලා එකතු කරගන්න. මොකද බිත්තරේ නරක් වෙලා තිබුණොත් අපේ පාන් පිටි එකත් නාස්ති වෙන්න පුළුවන්. දැන් අපි පොල් තෙල් ටිකක් එකතු කරනවා පාන් පිටියකට. ප්‍රමාණය ගැන කිව්වොත් මේස හැඳි එකක් විතර පොල් තෙල් එකතු කරගන්න. දැන් මේ ටික අතින් හොඳට කලවම් කරන්න. මේ විදිහට කලවම් කරගෙන යනකොට ඒ අතරේ වතුර ටික ටික එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණයට. එතකොට තමයි හොඳ soft dough එකක් හැදෙන්නේ. අපි මේ හදාගන්න පිටි ඩෝ එක සොෆ්ට් ගතියකුත් එක්ක අතේ පොඩ්ඩක් ඇලෙන ප්‍රමාණයට තියෙන්න ඕනේ. දැන් ලෑල්ලට පාන් පිටි ටිකක් ඉහලා අපි කලින් හදාගත්ත පිටි ඩෝ එක එතනින් තියාගන්න. මෙන්න මේ විදිහට දිග අතට හදාගන්න. එතකොට අපිට කොටස් වලට කපන්න ලේසි. මේ වෙලාවේදී ප්ලේට් එකක් අරගෙන පොල් තෙල් ටිකක් දාලා ලෑස්ති කරගන්න. මෙහෙම කෑලි වලට කපලා එකින් එක අරගෙන බෝල විදියට හදලා තියාගන්න. අපි දැන් පිටි බෝල ටික නම් හදලා ඉවරයි. පොල් තෙල් ටිකක් අරගෙන මේවා උඩින් හොඳට ස්ප්‍රේ කරගන්න. ඒ ස්ප්‍රේ කරලා අතට එකින් එක අරගෙන හොඳට තවර ගන්න ඕනේ. බෝල ටික හදලා ඉවරනාට පස්සේ මේ විදිහට සෙලෝපේන් පේපර් එකක් අරගෙන මේවා ටික හොඳට කවර් කරගන්න. කවර් කරලා පැය භාගයක් විතර තියෙන්න දෙන්න. පැය භාගයකට වැඩිය තියන්න එපා. මේ පැය භාගය අතරතුරේ අපි පරාටගේ ෆිලින් එක හදාගමු. මේකට අවශ්‍ය වෙනවා තඹපු අල ග්‍රෑම් 700ක් පමණ, සැර අණුව අමු මිරිස් කරල් 2-3ක්, රම්පේ කරපිංචා, ලුණු කුඩු, ලොකු ලුණු ගෙඩියක්, කොත්තමල්ලි කුඩු තේ හැඳි එකක්, සූදුරු තේ හැඳි 3 කාලක් විතර, මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු සහ ගම්මිරිස් තේ හැඳි භාගයක් පමණ. භාජනයක් අරගෙන ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ටිකකින් අප ටිකකුත් ඒකට දාගන්න. මට රෙසිපි එකේදී අප ගැන කියන්න බැරි වුණා. නමුත් අප අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. මේ විදිහට අබ ටික රත් වෙන දෙන්න. අබ ටික රත් වෙනකොට පුපුරනවානේ. අන්න ඒ වෙලාවට රම්පේ කරපිංචා ටික එකතු කරගන්න. ඔන්න මම ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ ඔක්කොම එකතු කරාට පස්සේ ටික වෙලාවක් බෙදෙන්න තියන්න. මේ විදිහට ලුණු ටික වෙලාවක් බෙදුනාට පස්සේ මම තියාගත්ත මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, සූදුරු, කොත්තමල්ලි මේ ඔක්කොම එකට දාලා කලවම් කරනවා. මේ වෙලාවේදී තමයි අපි අර තඹගත්ත අල ටික එකතු කරන්නේ. මම මෙතනදී අල ටික හොඳට තඹගෙන පොඩි කරගෙන තමයි තියෙන්නේ. අල ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේදී ඔයාලට ලුණු එකතු කරගන්න පුළුවන්. අල ටික තඹනකොට ලුණු එකතු කරගත්තොත් මෙතනදී දාන ලුණු ප්‍රමාණය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.
හරි දැන් අපේ පරාටවල ෆිලින් එකත් හදලා ඉවරයි. පරාටවල ප්‍රමාණය අනුව මේ ෆිලින් එකත් අවශ්‍ය ප්‍රමාණයට බෝල හදාගන්න ඕනේ. දැන් අපි අරන් තිබ්බ පිටි බෝල ටික ඕන වෙනවා. මේ වෙලාවේදී ලෑල්ලට පිටි ටිකක් ඉහ ගන්න. ඒත් එක්කම අර හදාගත්ත පිටි බෝල වලටත් පිටි ටිකක් ගා ගන්න. පිටි ඩෝ එක ටිකක් තුනී කරගන්න. ගොඩාක් තුනී කරන්න යන්නත් එපා. දැන් අපි හදාගත්ත අර අල ෆිලින් එකෙන් එකක් අරගෙන මෙතනින් තියාගන්න. ඊට පස්සේ මේ විදිහට දෙකලවල් දෙක අල්ලලා එකට එකතු කරන්න. මෙහෙම එකින් එක එකතු කරගන්න. මේ එකතු වෙන වැඩි කොටස අරගෙන කඩලා ඉවත් කරගන්න. මොකද ඒකත් තිබුණොත් ඝනකම වැඩි වෙන්න පුළුවන්. මේ රොටිය දැන් ටිකක් තුනී කරගන්න ඕනේ. ගොඩාක් තුනී කරන්න යන්නත් එපා. එහෙම වුණොත් අල ෆිලින් එක එළියට එනවා. දැන් මම ලිප පත්තු කරලා පරාට එක දාගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර වැඩි කරන්නත් එපා අඩු කරන්නත් එපා. මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. මේ වෙලාවේ ලස්සනට පරාට එක පිච්චිලා එනවා. ඔයා මතක ඇතුව ටික වෙලාවකින් පරාට එකේ දෙපැත්තේ බටර් ටිකක් ගා ගන්න. මේ පරාට එක හොඳට හැදෙනකම්ම දෙපැත්ත මාරුවෙන් මාරුවට දාලා පුච්ච ගන්න. ඔයාලට පේනවා ඇති පරාට එක ටික ටික පපඩමක් වගේ පිම්බිලා එනවා. හරියට පරාට එකක් හැදුනොත් මේ විදිහට පිම්බිලා එන්න ඕනේ. ඉතින් මේ විදිහට හදාගත්ත පරාට එක චිකන් හොදිත් එක්ක රස බලන්න අමතක කරන්න එපා. මේක ඇත්තටම හරිම රසයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.